නයිමිරිස් ගහක කප්පාදුව කරන්න ඕන කොයි කාලෙද කියන එකත් ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ඉතින් මේ ගහේ මෙන්න මෙතන කඳෙන් මේ කඳ දෙකට බෙදුනට පස්සේ තමයි කප්පාදුව සිද්ධ කරන්න ඕන. දැන් මේ පළවෙනි පාර කප්පාදුව සිදු කරපු ගහක් මේ තියෙන්නේ. ඉතින් කප්පාදුව කරන්න හොඳ නෑ මේ කඳ දෙකට බෙදෙන්න කලින්. කඳ දෙකට බෙදුනට පස්සේ ඊට යට තියෙන කොළ කප්පාදු කරන්න අපිට පුළුවන්. කප්පාදුවේ තියෙන වාසිය තමයි කප්පාදු කරපුවාම ගහ සැහැල්ලු වෙනවා. එතකොට ගහේ පෝෂණය මේ යට තියෙන කොළ වලට යන්නේ නැහැ. එතකොට උඩ කොළ වලටයි මල් වලටයි ගියාම පෝෂණය හොඳ පුෂ්ටිමත් ගෙඩි අපිට ගන්න පුළුවන්. හොඳ පළදාවක් ගන්න පුළුවන්. ඒ වගේම කෘමි හානිය අවම කරගන්න පුළුවන්. මොකද යටපත්‍ර නැති හින්දා එතකොට යටපත්‍රවල කෘමීන් ඉන්නේ නැහැ. නැත්තම් අපි උඩට බේත් ගහපුවාම සමහර වෙලාවට යටපත්‍රවල කෘමීන් ඉන්න පුළුවන්. හැබැයි කප්පාදුව සිදු කරගත්තට පස්සේ අපිට උඩ පත්‍රවලට බේත් ගහලා යටපත්‍ර නැති හින්දා කෘමි හානිය අවම කරගන්නත් පුළුවන්.